මේ බස් කාර්යයා කියන කොච්චර කෝටිපති ව්‍යාපාරයක් වුණත් ඒව ගණන් ගන්නෙ නැහැ. කෝටි ගානක දෙයන්නේ බස් රථයක් දැන් කෝටි 5කුත් 6කුත් වගේ මුදලක් වෙනවා. සමහරක් අය බස් 10 20 මේ වගේ ලොකු දැවැන්ත ව්‍යාපාරයක්. අපි ඊළඟ පරපුරට මං හිතන්නේ ඉගෙනගත්ත පරපුරකට ප්‍රොෆෙෂනල්ස්ලට මේ ඉන්ඩස්ට්‍රි එකට අත තියන්න පුළුවන් තත්ත්වයේ ව්‍යාපාරයක් බවට ගොඩනගන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ දරුවෝ මේකට ඊළඟට මේක බාර ගන්න ඒගොල්ලන්ට අභිමානයක් තියෙනවා. නැතුව අර ඒ ගහ ගන්න මරා ගන්න කල්චර් එකෙන් අඩියක් ඉස්සරහට ගිහිල්ලා වෙනස් වෙන ව්‍යාපාරයක් බවට අපි කවදා හරි වෙන රටවල් වල ඉන්න මිනිස්සු අපි දිහා බලලා දෙයක් ඉගෙන ගන්න තත්ත්වයට කරන්න තමයි මේ අඩිය තියන්නේ. අපි සිලෝන් ලක්සරි බස් ඇසෝසියේෂන් මේකට එක්රැස් වෙලා ඉන්නේ බස් හිමියෝවත් බස් කාර්යෝවත් එහෙම කණ්ඩායමක් නෙමෙයි. මේගොල්ලන්ට දැක්මක් තියෙන දර්ශනයක් තියෙන ලොකු රිස්ක් එකක් ගත්ත ව්‍යවසායකයෝ හැටියට තමයි මේ සිලෝන් ලක්සරි බස් ඇසෝසියේෂන් එකෙන් පිමේ කණ්ඩායමක් හැටියට දකින්නේ. ඉතින් මේ සිලෝන් ලක්සරි බස් ඇසෝසියේෂන් එකෙන් අපි පළවෙනි වැඩේ හැටියට මාවතේ අභිමන් යන ඉවෙන්ට් එකට සූදානම් වෙලා තියෙනවා. මෙතෙක්කල් මේ මුණු ඉකෝසිස්ටම් එක කර උඩ තියාගෙන යන මේ ව්‍යවසායකයෝ ඒ බස් රථ ධාවනය කරන රියදුරන්ද කොන්දස්තර මහත්තුරුන්ද නඩත්තු කටයුතු කරන සේවකයන්ද අපි ඒගොල්ලන්ව අගය කරලා නැහැ. මම හිතන්නේ අප රටේ අද දිනේ මේ ව්‍යාපාරෙදි පළවෙනි වතාවට තමයි මේ මාවතේ අභිමන් තුලින් මේ සියලු දෙනාව අපි අගය කරන්න සූදානම් කරන්නේ. මං හිතනවා අපිට ශක්තිය සහ සමාජ ආශිර්වාදය ලැබෙයි කියලා මේක අවුරුද්ද පතා මේ වගේ දෙයක් කරලා මේ රැකියාවට සහ මේ වෘත්තියට ලොකු අගයක් ලබා දෙන්න. අපි ගොඩක් දකින දෙයක් තමයි අපි ඔෆිසර්ස් වලට ගියාම මේ බස් කාර්යයා කියන කොච්චර කෝටිපති ව්‍යාපාරයක් වුණත් ඒව ගණන් ගන්නෙ නැහැ. ඉතින් ඇත්තටම මේ ලොකු රිස්ක් එකක් නේ. කෝටි ගානක දෙයන්නේ බස් රථයක් දැන් කෝටි 5කුත් 6කුත් වගේ මුදලක් වෙනවා. මේ වගේ රිස්ක් එකක් අරගෙන මේ බස් එක දෙක ගන්නේ මම හිතන්නේ සමහරක් අය බස් 10 20 මේ වගේ ලොකු දැවැන්ත ව්‍යාපාරයක්. ඉතින් අපි ඒගොල්ලන්ට මේ දෙන අගයක් හැටියට මුල් අඩියක් තියෙන. ඒත් එක්කම මේ වගේ ලොකු ඇසට් එකක් සහ මගියෝගේ ජීවිත 50 ගානක් ආරක්ෂිතව 50කට වැඩි වෙන්න පුළුවන්. ඒ ගෙනියනේ වගකීම, මේ වගකීකරණේ අපි හිතමු ප්‍රොෆෙෂන් එක බැලුවොත් එහෙම මේක ડોක්ටර්, අකවුන්ටන්ට් ඒ වගේ හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕනේ. බස් මේ වගේ බර වාහනයක් ගෙනියනවා කියන එක. ඒ අගය දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ සියලු දේටම වඩා අපි ඊළඟ පරපුරට මම හිතන්නේ ඉගෙනගත්ත පරපුරකට ප්‍රොෆෙෂනල්ස්ලට මේ ඉන්ඩස්ට්‍රි එකට අත තියන්න පුළුවන් තත්ත්වයේ ව්‍යාපාරයක් බවට ගොඩනගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ප්‍රවුඩ් වෙන්න ඕනේ. අපේ දරුවෝ මේකට ඊළඟට මේක බාර ගන්න ඒගොල්ලන්ට අභිමානයක් තියෙනවා. නැතුව අර ඒ ගහ ගන්න මරා ගන්න කල්චර් එකෙන් අඩියක් ඉස්සරහට ගිහිල්ලා වෙනස් වෙන ව්‍යාපාරයක් බවට මම හිතන්නේ මේක අපි කම්පෙයාර් කරන්නේ අපි ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස් වලට ගෙනියන දෙයක් නෙමෙයි. අපි කවදා හරි වෙන රටවල් වල ඉන්න මිනිස්සු අපි දිහා බලලා දෙයක් ඉගෙන ගන්න තත්ත්වයට කරන්න තමයි මේ අඩිය තියන්නේ. අපි බැලුවොත් ලෝකේ වුණත් මේ ඉන්ඩස්ට්‍රි එක එච්චරම ක්වොලිටි නැහැ. යුරෝපියන් කන්ට්‍රීස් වල යම් මට්ටමක. හැබැයි මම බලාපොරොත්තු වෙනවා අපේ මේ තියෙන අපේ ඉන්ඩස්ට්‍රි එකේ මේ බස් කියන දෙයට පුදුම පැෂන් එකක් තියෙනවා අපේ මිනිස්සුන්ගේ. වෙන රටවල් වල එච්චර පැෂන් එකක් නැහැ. අපිට මේ টොප් ලෙවල් එකට ගෙනියන්න අපිට මේක ඩ්‍රයිව් කරගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. සහ මං හිතන්නේ මේක කන්ස්ට්‍රක්ෂන් වැඩවල ඉන්න අය වගේම ඒ වගේ ඉතාමත් පහත්තට දාපු රැකියාවක් හැටියට තමයි මේක යන්නේ. අපි මේක වෙනස් කර යුතු. අපි ඒක වෙනස් කරමු. අපි සියලු දෙනා එක්කව වෙලා මේ වෙනස් කරමු. අපේ රටත් මේ තුලින් අපි වෙනස් කරමු. අපි දැන් හිතමු දැන් කන්ඩක්ටර් කෙනෙක් ගැන බැලුවොත් එහෙම සමහරක් වෙලාවට මේ ඒ තරම් හොඳ කන්ඩක්ටර්ස්ලා ඉන්නවා. ඒගොල්ලොත් එක්ක කතා කරාම ගෙදරින් බස් එකට ගොඩ වෙන ප්‍රශ්න ටික අමතක වෙලා තමයි බස් එකෙන් බහින්නේ නේ. ඒ රියදුරු මහත්තයෙක් හොඳට පැසෙන්ජර් කෙනෙකුත් එක්ක කතා කරාම අමුතු බැඳීමක් තියෙනවා නේ මේ බස් රථවල. ඒ ඩේලි යන ක්‍රවුඩ් එකක් ඉන්නවා සමහරක් බස් රථවල. මාසයක් වැඩ කරලා ගමේ යන කට්ටිය ඉන්නවා. තමන්ගේ පවුල් ගාවට මේ වගේ ඉතාමත් ලස්සන දෙයක් මේක. මම මේක අත්විඳලා තියෙනවා. මේක හරිම සුන්දරයි. ඉතින් අපි මේ සියලු දෙනාට ඒ කරන්න ඕනේ අගයවීමක් බස් බස් කන්ඩක්ටර්. එතකොට බෙස්ට් මොඩිෆයිඩ් බස් කියලා තියෙනවා. මේක කිව්වම සමහරක් අයට ලොකු තරහකුත් එනවා. ඒ මේකේ මොඩිෆයිඩ් කිව්වම වෙනස් ආකාරයෙන් මේ හැම දෙයකම හොඳ ක්‍රයිටීරියා එකක් හදලා තියෙනවා. සියලු වැඩ කටයුතු ඉතාමත් ප්‍රොෆෙෂනල් විදියට යන්නේ අපේ ඇසෝසියේෂන් එක. මේක වර්ල්ඩ් ක්ලාස් වෙන දෙයක්. මේක නිකන් ශ්‍රී ලංකන් high-end නෙමෙයි. This will be world class. That is our aim. So the best modified bus, best safety, most popular bus. මේ අපි දකිනවා ලොකු ප්‍රමාණයක් තියෙනවා ප්‍රසිද්ධ බස් රථ ආයතන නේ. මේවා ෆලෝ කරනවා. මේ බැස්ටියන් මාවතට අපේ මේ තරුණ කණ්ඩායමක් කඩවත, කඩුවෙල, මාකුඹුර මේ සියලු ස්ථානවලට ගිහිල්ලා සෑහෙන කැප වෙලා ඉතාමත් හොඳට මේ වැඩ කටයුතු කරලා තියෙනවා. ක්‍රයිටීරියා අනුව මේක තියෙන්නේ සිනමන් ලයිෆ් සිටි ඔෆ් ඩ්‍රීම්ස්. මේක තමයි අපි අපේ මිනිසුන්ට දීලා තියෙන වැලියු එක. ඉතින් අපි සියලු දෙනා එක්කව වෙලා මේක ගෙනියමු නෙක්ස්ට් ලෙවල් එකට නේ. ඉන්න අපේ වැඩ කරන මිනිස්සු, ඒගොල්ලන්ගේ ෆැමිලිස්, ඒ පවුල් වල ඉන්න දරුවෝ, ඒගොල්ලෝ ආඩම්බර වෙච්ච දෙන්නේ. අපේ තාත්තා අම්මා කොන්දුස්තර රාජකාරියේ ඉන්නේ, ඩ්‍රයිවිං රස්සාවේ ඉන්නේ. අපි මේ දේ කරමු.
නේ පුංචි විදියට අපේ රටට පොඩි වැඩක් හැටියට රෙඩ් කාපට් එකෙන් අපේ කණ්ඩායම පිළිගන්න විනර්ස්ලව පිළිගන්න ඕගනයිස් කරලා තියෙනවා. අපි මේ අත්වැල් බැඳගෙන කරන්න යන මේ වැඩේට මේක මේ මගේ වැඩක්වත් නිකිත ක්‍රේරෝගෙද මෙතන ඉන්න තනි පුද්ගලයන්ගේ වැඩක් නෙමෙයි. මේක සිලෝන් ලක්ෂරි බස් ඇසෝසියේෂන් එකෙන් කරන වැඩක්. අපි දැනට අපි ඉන්නවා මේක චේන්ජ් වෙනවා ඉස්සරහට හැකියාවල් තියෙන නෙක්ස්ට් ජෙනරේෂන්ස් වලට අවස්ථාවල් ලැබෙනවා කාලෙත් එක්ක. ඒ වගේ ලොකු දැක්මක්කුත් එක්ක යන වැඩක් අපේ රට වෙනුවෙන්. නැතුව අපි වෙනුවෙන් නෙමෙයි මේ රට වෙනුවෙන් සහ මේ ව්‍යාපාරය වෙනුවෙන්. මම බලාපොරොත්තු වෙනවා මේක අනාගතයේදී CLB එක තුලින් ඉතාමත් හොඳට අවුරුදු පතා මේක කරගෙන යන්න අපි සියලු දෙනාම එක්කව වෙලා පොඩි විදියෙන් හරි මම හිතන්නේ මේක පොඩි නෑ මේක ඉතාමත් ලොකුයි. හැමදාම බස් රථ පාරේ යනවා. අපි ලොකු වෙනසක් කරමු. News Hub. Peopleizing the news.